Hi යාළුවනේ, welcome to another video. කැම්පස් ජීවිතය කියන්නේ පොඩි කාලයක් ඇතුළත අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙන්න පුළුවන් කාලයක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මාස 1.5ක වගේ චූටි කාලයක්. මේ දවස් කිහිපය ඇතුළත presentation, exams, trip, ඒ වගේම musical event ගොඩක් දේවල් මේ අපේ කැම්පස් එකේ උදේම තියෙන ලෙක්චර් එකක්. ඒ ලෙක්චර් එකෙන් පස්සේ මම ගියා සෝරතේට. සෝරත හොස්ටල් එක කියන්නේ ෆස්ට් ඉයර්ස් ලාගේ හොස්ටල් එක. ෆස්ට් ඉයර් අවසාන කාලේ අපිත් හිටියේ මේකේ. වෙලාව උදේ 7ට වගේ වුණාට අවුව හරිම සරයි. එදා දවසේ මට ඒ ලෙක්චර් එක විතරයි තිබුණේ. මේ ලෙක්චර් තියෙන තවත් දවසක්. ක්ලාස් එකේ ඉන්ටර්වල් දුන්න වෙලාවේ අපි විමල ධර්මයේ උඩට ආවා. මේ දවස්වල අහසේ ප්ලේන් යනවා. මේ ප්ලේන් යන්නේ ගුවන් හමුදා සංවත්සරය වෙනුවෙන්. මේ අපේ හවස ලෙක්චර් දවසක්. ලෙක්චර් පටන් ගන්න කලින් අපි පොඩ්ඩක් එළියට ආවා. සුමංගලයට කොච්චර ආවත් පොඩ්ඩක් අතරමං වෙනවා වගේ. මෙහෙම යන්න තියෙන්නේ සුමංගලේ හදන නිසා. සුමංගලේ එන්ට්‍රන්ස් එක හදන හින්දා අපිට මේ වගේ తాවකාලික පාරක් හදලා දීලා තිබ්බා. මේ අපේ කැම්පස් එකේ තිබ්බ චයිනීස් කල්චරල් ඉවෙන්ට් එකකට ඉදිරිපත් කරපු ඉදිරිපත් කිරීම. ඩාන්ස් එකක් කියන්න මන්ද. මේ කැම්පස් එකෙන් එළියේ තිබ්බ වර්ක්ෂොප් එකකට ගියපු දවසක්. එදා හවස ලෙක්චර්ස් උත් තිබ්බා. අපි පොඩි ඇක්ටිවිටීස් උත් කරා. මේ ඇක්ටිවිටීස් කරන අතරේ මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් කිහිපයක්. Francophonie, ils votent. මේ කාලය ඇතුළත අපිට ප්‍රසන්ටේෂන් වලින් නම් අඩුවක් තිබ්බේ නැහැ. මේ ඒ වගේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න අපි ගියපු ඩෙස්ටිනේෂන් එකක්. හැබැයි මේ වගේ තැන්වලට ගිහිල්ලා අපි ගන්න එක්ස්පීරියන්ස් එක අපේ ජීවිතේට ගොඩක් වටිනවා. ශිල්ප කියන්නේ අපේ කැම්පස් එකේ තියෙන ඩාන්සින් කරන අය කරන ලස්සන ඉවෙන්ට් එකක්. මේ අපේ කැම්පස් එකේ සරසවි සිරස තිබ්බ දවස. චපුරු කිව්වොත් නම් ඉතින් ඉවෙන්ට් තමයි. මට ওই ඉවෙන්ට් ඔක්කොම මිස් වුණා මෙන්න මේ දවසේ හින්දා. ප්‍රසන්ටේෂන් ඩේ. හවස ලෙක්චර්ස් තිබ්බහම හොස්ටල් යද්දි රෑ වෙනවා. බදාදා ලෙක්චර්ස් ඉවර වෙලා අපි කැම්පස් එකෙන් එළියට වෙලා පොඩ්ඩක් හිටියා.
මේ අපේ කැම්පස් එකට පිටිපස්සෙන් ඇතුළු වෙන්න තියෙන ගේට් එක. මේ තමයි අපේ සෝරත හොස්ටල් එකේ කැම්ප්. අපේ ලෙක්චර් එක පටන් ගන්න තා වෙලා තිබ්බා. සිකුරාදා කියන්නේ කැම්පස් එකේ කට්ටිය අඩු දවසක්. මොකද සාමාන්‍ය සිකුරාදාට කට්ටිය ගෙදර යනවනේ. ඒත් අපට ලෙක්චර්ස් තියෙන්නේ සිකුරාදාට. යාළුවෙක්ට අසනීප වෙලා මෙඩිකල් එකට ගියා බෙහෙත් ගන්න. වැඩිය කට්ටිය හිටියේ නැති නිසා අපට ඉක්මනට එන්න පුළුවන් වුණා. ඉතින් අවුරුද්දට නිවාඩු දෙන්න කලින් අපේ අවසාන අත්දැකීම තමයි අපේ ට්‍රිප් එක. ඉතින් මේ ට්‍රිප් එක යන්න කලින් දවසේ අපේ පිරිස ලූණු කපනවා. ගමනේ ආරම්භයේ සනිටුවන් උනේ මෙහෙම. තාම ගමනේ මුල අපි ඉන්නේ. ඒත් මෙතන ටිකක් නැවතුණා. අපි 7 බස් එක. ඉතින් අපට බස් 13ක් ගියා. අපට පිටිපස්සෙනු ඉස්සරහිනුයි තව බස් 6 තියෙනවා. අවසානයේ කොහොම හරි නැග්ගා. දැන් තියෙන්නේ බහින්න. ඇත්තටම කිව්වොත් අපි එක කන්දක් මුදුනට ගියපුවාම එතනින් තව කන්දක් මුදුනට යන්න පුළුවන්. ඊට පස්සේ තව කන්දක් මුදුනට යන්න ඕන. එහෙම ගිහිල්ලා අපි කන්ද නැග්ග පැත්තෙන් නෙමෙයි කන්ද බැස්සේ. අපි යද්දි බමරු ඉන්නවා කිව්වා. ඊට පස්සේ අපි ජැකට් දාගත්තා. මෙතන ඉඳන් බලපුවාම පල්ලෙහින් අපි කට්ටිය යනවා පේනවා. අපි යන්න ඕන දෙපාර දිගේ. මේ දෙපැත්තේ තියෙන මානවලට අපේ ඇඟ කැපෙනවා. ඒ ජර්සි දාන් හින්දා වැඩි ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද කියන්නේ? අවසන් සුසුම් හෙලන්න නැතු බස් එක ගාවට ගියොත් ඇතිමයි. මොකක්ද අරයා මොකද කියන්නේ? මොකද කියන්නේ ට්‍රිප් එක ගැන? මම හලෝ ආයි ඉන්නේ නෑ. හරි ලස්සනයි. හරිම හොඳයි. හරි ලේසි. හරි ලේසි අපිට මේක කන්ද නගින්න. හා. පුදුම ලේසියක්. ජජමිනෝ. දැන් ටිකක් කළුවර වීගෙන එන්නේ. එතනම මේ වෙනකොට නම් අපට එපා වෙලා තිබ්බේ.
ගමන කොච්චර දුෂ්කර වුණත් වීව් එක හරිම ලස්සනයි. පල්ලෙහායින් පේන්නේ මහනුවර නගරය. ඉර බැහැගෙන යන හැටි හරි ලස්සනට පේනවා. කඳු මුදුනක අපි ඉන්නේ. ගමනේ අවසාන අදියරයට එද්දී රැ වුණා. ඒ මතුවට කූඩැල්ලු ඉන්නවා කිව්ව හින්දා බිමට ටෝච් එක ගහලා බල තමයි අපි අලිය තිබ්බේ. කිසිම ලයිට් එළියක් නැහැ. ඒක හින්දා අපි ටෝච් වලින් තමයි බැස්සේ. ඇත්තටම මේ ගමන තනිව ගියපු ගමනක් නෙමෙයි. එකිනෙකාගේ සහයෝගයෙන් ඔක්කොම එකට ගියපු ගමනක්. එහෙම නැත්නම් මේ කන්ද නගින්නත් බෑ. ඉතින් උදව් කරපු හැමෝටම thank you කියන්නත් ඕනේ. ඔන්න ඔහොම තමයි 23-24 බස් ට්‍රිප් එක නිමා වුණේ. අපි ආවේ ගියපු දවසේ නෙමෙයි අනිත් දවසේ පාන්දර. ඉතින් කට්ටියට අමාරුයි. තාම නිදියේ ඒගොල්ලෝ. ඊට පස්සේ අයිස්ක්‍රීම් ගෙනල්ලා කාලා තමයි ටිකක් නැගිටලා ඉන්න ශක්තිය ගත්තේ. මගේ යුනිවර්සිටි ලයිෆ් එකේ ලස්සන තවත් එක් පරිච්ඡේදයක් මේ විදිහට අවසන් වුණා.